මාගම්පුර පුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැන ගැනීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. දිවයිනට පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස 1949ක් ගංවතුරින් යට වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසා සිටිනවා. මෙසේ ගංවතුරින් යට වූ වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වන්නේ තිස්සමහාරාම හා හම්බන්තොට යන ප්‍රදේශවලින්. කෙසේ නමුත් දිස්ත්‍රික්කය තුළ කිසිදු අවතැන් කඳවුරක් නොමැති බවත් පීඩාවටපත් ජනතාවට ඊයේ රාත්‍රී ආහාර ලබා දීමට කටයුතු කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසා සිටිනවා. මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානයන්හි ගස් කඩා වැටීම් 12ක්, කණ්ඩි කඩා වැටීම් 6ක්ද වාර්තා වී තිබෙනවා. මොහොතර කපලා මිනිහ කතරලන්නේ නරම බ්ලොක් තුනක් තමයි යන්නේ කස්සා. ඔය යනවනම් කොහොම හරි කඩාගෙන හරි නැත්තම් බ්ලොක් තුනක් කේස් එක අමාරු. මීඩියා බුණ පෙන්න. තමයි වැඩි හරියක් බයයි.